විකිලීක්ස් නැමැති වෙබ් අඩවිය හරහා විවිධ රටවල ඇමරිකානු තානාපති කාර්යාල මගින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවන ලද කේබල් රහස් තොරතුරු රැසක් අනාවරණය වීමත් සමග ඇමරිකානු ක්‍රියාපිළිවෙත් පිළිබඳව පසුගිය කාලයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. එලෙස ප්‍රසිද්ධියට පත් කළ තොරතුරු අතරට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන රහස් කේබල් පණිවිඩ 3166ක්ද ඇතුළත්. එම වෙබ් අඩවිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවූ තවත් රහසක් ඊයේ හෙළි කළා. ඉකුත් යුද සමයේදී උතුරේ රෝහල්වල සේවය කළ වෛද්‍යවරුන් 5 දෙනෙකු රජයේ හමුදාවන් යුද මුක්ත කලාපයට ප්‍රහාර එල්ල කළ බව තහවුරු කරනු ලදැයි ඇමරිකාවේ මෙරට තානාපති කාර්යාලයෙන් කේබල් පණිවිඩයක් ලබා ඇති බව විකිලීක්ස් වෙබ් අඩවිය අනාවරණය කරනවා. 2009 වසරේ ජූලි මාසදී අදාළ වෛද්‍යවරුන් මාධ්‍ය හමුවක් පවත්වා පැවසුවේ රජයේ හමුදාවන් විසින් යුද මුක්ත කලාපයට ප්‍රහාර එල්ල කළ බවත් එයින් සාමාන්‍ය වැසියන් ජීවිතක්ෂයටපත් වූ බවත් Taman ජාත්‍යන්තර මාධ්‍යයන්ට කියා සිටියේ LTTE Tamanට කළ බලපෑම් නිසා බවයි. Yes, of course, because we were under pressure that we did wrong things. We have to regret the things because now we are free from any pressure, so we have to tell the true situation. එම වෛද්‍යවරුන්ට එම ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය බලපෑම් කර ඇතැයි ඇමරිකාවේ මෙරට තානාපති කාර්යාලය පවසා තිබෙන බව විකිලීක්ස් වෙබ් අඩවිය පවසනවා. නමුත් ඔවුන් එම මාධ්‍ය සාකච්ඡාවේදී කළ ප්‍රකාශ දෙස බැලූ විට අපට හැඟෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ නොව LTTE සංවිධානය මෙම වෛද්‍යවරුන් 5 දෙනාට බලපෑම් එල්ල කර ඇති බවයි. ඔවුන් මෙම විශේෂ මාධ්‍ය හමු පැවැත්වීමට ප්‍රථමයෙන් දේශීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු කැඳවා පෙරහරුවක් ලෙස වෙනත් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කළ බවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙකු වන ජේම්ස් මුව විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවන ලද කේබල් පණිවිඩයක සඳහන් බව විකිලීක්ස් වෙබ් අඩවිය අනාවරණය කරනවා. මේ ආකාරයෙන් කිසියම් රටක අභ්‍යන්තරයට ඇඟිලි ගැසීම එරට ආරක්ෂාවට විශාල තර්ජනයක් කරනවා. ඒ අනුව මේ පිළිබඳව ඇමරිකානු ස්ථාවරයේ කුමක්දයි අද දෙරණ මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇමරිකානු රජයේ ස්ථාවරයේ සහ ඔවුන්ගේ ප්‍රතිපත්තිය වන්නේ මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු දීමෙන් වැළකී සිටීමේ බවයි.